අද සොයන්න සැබෑ ලෝකයේ කැමරා කාචයට Am kudumu kuama aduma papa ya panane am kudumu kuama aduma paya panane am kudumu kuama aduma matu idene ba matu labannata dari baba අම්මට සිරි දමියා mata siri pasana අම්මට සිරි දමියා mata siri මොකද line එක මුකුත් නෑ බෝලටක්වත් ගහමු බෝලටක් ගහමු ඊක නෙමෙයි බං අද දී කී බස් එක එක්කද සුපිරිය මොකද්ද බං ගියේ අද මන් දැක්කේ නෑනේ ඇයි ඔබ මං දැක්කේ නැද්ද අද අර උදේ ගියේ බං අප්සරායි ඔබ දැක්කේ නැද්ද ඔබ මොන ලෝකෙද බං ඉන්නේ අනේ බං මන් දැක්කේ නෑ මට ඌව කර කර ඉන්න වෙලාවක් නෑ මට වැඩ තියෙන්නේ අනේ ඔබට තියෙන වැඩ උඹ දන්නවද කියහන්කෝ මගේ වැඩ ගැන ඔබ දන්නේ නැහැ උදේ ගියේ බස් එක යකෝ නියමයි බං ඔබ දැක්ක මගුල ඔබගේ අනේ ඔයා දන්නවද කියනකෝ මගේ වැඩ ගැන අනේ ඔබ දැක්කේ නැහැනේ ගියේ බස් එක ගානේ පිස්සු හැදෙනවා බස් එකට දැක්කා ඔබගේ මහ ලොකු වැඩේනේ මහ ලොකු වැඩේ හින්ද තමයි ආවේ නැත්තේ මාලා ලස්සන බස් එක දෙයි දුන්නා වගේ අපි ඔයිට වැඩිය ලස්සන බස් දැකලා තියෙනවා දැක්කේ නැත්නම් දැක්කේ නැත්තේ ඒ බස් එකනේ වෙන ඒවා දැකලා තියෙනවා මේක දෝපා තිබ්බා ලයිට් තිබ්බා රොකටුත් තිබ්බා දැක්කේ නෑ හෙඩ් ලයිට් තිබ්බා මුළු ඉස්සරහා බැහෙන්නම දැක්කේ නෑනේ කියලා ආලොක් වැඩේ වගේ ඒකට වැඩිය හොඳයි ඔය දම්රැජින අපි දම්රැජින් දැකලා තියෙනවා යකෝ අප්සරාවි ගියේ අප්සරාවි දැක්ක මගුල මාළොකු වැඩේ ඔබ කියන්නේ යා මේ අප්සරාවියකට වැඩිය හොඳයි ඔය දම්රැජින ඊ මොකද්ද බං ඊ වෙන්නේ අපෝ ඒක අඩේරේ මම සොන YouTube channel එකේ රස දෙන්නේ නේද බං අම්මෝ බෝවුදන් අපිව ගණන් ගන්නෙත් නෑනේ එන්නෙත් රෑ වෙලා මොකද්ද එච්චර කෙලගෙන ගියේ වීඩියෝ එකක් ගන්නත් දන්නේ නේද අපි ගිහලා බලමුද යම් අඩේ රස දෙයි ගියේ කොහේ ගියත් දන්නේ නෑ බං ඒක නම් ඇත්ත බං තෝවර කවිද අයියරු මිෂය අරින්දය අද වීඩියෝ කලින් නැති මම සොයන්නේ ගියේ බං ඔව් අපි එක්ක කොහොම හරි බලමු කන්නේ ඔය ජම් කියලා බලමු නේද ඒක නැත්තම් අර ඇට ගියක් පේනවා ඕයි අර කොන කොච්චර දුර ගියක්ද දන්නේ බං කුරුල්ලේ හැමත් ඉන්නේ ඕයි ලස්සන මොනවාර ෆයිනස් දස් ටික අඩේ අද නම් කොහොම හරි බලමු නේද බලන්න ඒ යාළුවා අර ඇට මඩුවක් පේනවා එතෙන්ද දන්නේ අරගොල්ලෝ ඉන්නේ ඉතුලා යන්නේ නැති එතන මුකුත් නෑනේ අපි දැන් යන්කෝ බලන්න පොඩ්ඩක් යන් මන්ට යන්කෝ අපි දැන් කොච්චර දුර ආවද ඕයි අම්මෝ මෙහෙර පොඩ්ඩක් අදුරු නේද යන් ඉස්සරහට පොඩ්ඩක් අම්මෝ මඩු ගාගෙන අකින් අදුරු සත්‍ය රස්ලක වයිදිගේ සත්‍ය නේද ඒකට හරියන්නේ නැහැ දෝ හැංගේ තරම් කොයිනෝ දිලාට පෙන්නේ නේද පසු දාට දක්න නූලෙන් බේරන අරගොල්ලෝ මොකද දිලාට පෙන්නේ දෙකක් දන්නේ නේද දෙකක් ඉවරම් ඕේ නියම වැඩේ අම්මෝ නූලෙන් බේරුවේ බං
හිටියකෝ මගේ වෙයික්කි මේ හැංගිලා මෙතන ගල්ලස්සේ මොකද අර වෙන්නේ? මොකද මුන් පොඩි උන්නේ ඈ කෙවයික්කි මුන් මොකක් හරි සීන් එකකට තමයි මුන් එන්ටර් වෙන්නේ. මොකද කරන්නේ මෙතන මුන් ඇංගිලා හරි වැඩ කර තමයි මුන් එන්ටර් වෙන්නේ ඉක්ටු කරලා බලන්න ඕනේ සීන් එක මොකද්ද කියලා මොකා හිටපන් දෙන්න අම්බලා හිටියා තොපි මොකද්ද කරේ මොනවද කරන්නේ කීපිය තෝ කියපන් මොකද්ද අලුත් මගස ගන්න YouTube channel එකට වීඩියෝ දාන අරගොල්ලෝ වීඩියෝ එක කරනවා ඒක දිහා බලන් හිටියේ පොඩ්ඩක් හිටපන් වීඩියෝ නෙමෙයි මම මෙතන වෙන මොකක් හරි වෙන්නේ නැමියෝ ගඩපියෝ ඕ කොහෙද මට පේන්නේ අර ඉන්න අර මඩුවාසේ අර මුන් මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා කොහමද මුන්ගේ සැලසුම් ඒරියා එකේ මුන් කොහොමද එහෙම කෙලින්නේ අද දෙනවා ටීමක් උකුන්ට මම දවස් ගානක් තිස්සේ උන් ගැන ඇලර්ට් එකේ හිටියේ තොපි දෙන්න නැගිටහන් ඉස්සෙල්ලා ඒ අපි මොකද්ද කරේ අලේ තොපි පොඩි අනුන්ගේ දේවල් පුටු ගාගෙන යනකොට මොකක් හරි හුටප්පරයක් අතර වෙනවා කියලා මම බලාගෙන ඉන්නේ සීන් එක. මුලින් ඉඳන් බලාගෙන දුවන්න එපා. අඩු. හරි. දෙන්න වරයෝ. දෙන්න වරෙන්. රෙන් වරෙන් දුවන්න එපා. මගේ එරියල් එකේ ඕනිය රංගන්න ඇතින මම පෑ ගානක් ඉස්සේ බලන්න ගියේ තෝ කියන්නේ ඈ. නෑ ගන්න බයි. ඉවරේ. ගන්න බයි. තෝ මොකද්ද අද කියන්නේ? ඊයේ මොකුත් නෙවෙයි තියෙන්නේ. මොකුත් නෙවෙයි. ගන්න බයි. එන්න මොකක්ද කියනවා? හරි. මොකද්ද මේ කැමරාවක් අයියෝ මට උඩෝ තොපි දාගෙන මේක ඉස්සුවේ අනේ අයියා අපි මේක මම බලන් හිටිය සීන් එක ආයිත් කීපලකෝ මේ ඉස්සුවේ නෑ අවුට් දුන්නද අපිට මේක දුන්න නැත්නම් කවුද දුන්නේ අපිට ඕක හම්බුණා අයියා සර්ච් කරලා බලන්න මොකද අපි මගට යන්න කියලා දාලා බලන්න ඔය අපි පොරුවක් කියනවනේ අයියා සවාරියා ඔව් ඒක තමයි අපි බලන්න අයියේ මංගස යනවා කියලා තියෙනවා අපේ ෆොටෝ එක බලන්න මේ තියෙන්නේ බඩෝ මේක
තමයි අපි අයියට තේරුම් කර ඒක තමයි අපි බොරුවක් කරන්නේ අයියේ. මග සොයන්නෝ. මේ තියෙන්නේ තොපේ channel එක. කටුක සැල්ල. කිරිදි ඇල්ල. ඒක තමයි අපි මෙච්චරලා අයියට පැහැදිලි කරේ අයියේ. හරි. දැන් අයියට තිබ්බ ප්‍රශ්නයක් නෑ. ඉන්න කරොත් මම මෙයාට පැහැදිලි කරලා දෙන්න. දැන් ඔයාලා කැමරාවක් ගැන අහුවනේ. අපිට කැමරාව දුන්නේ ඉන්ද්‍රාණි කියලා මිස් කෙනෙක්. එයා හිටියා අයියේ ඕස්ට්‍රේලියාවේ. ඔයා දන්නවද කියන නම් දන්නේ නෑ. අයියේ දන්නවද ඉන්ද්‍රාණි කොහොමද දන්නේ? අයියේ කොහොමද දන්නේ? මිස් ඒ කියන්නේ ගොඩක් දුනයා පස්සේ කෙරේ. කියලා තමයි මම ගොඩක් අහලා තියෙන්නේ. කොහොම හරි අපේ වීඩියෝ එකක් දැකලා අපි වීඩියෝ කරන ඒවා බලලා අපිට කැමරාවක් නෑ. ඉතින් අපි යා කන්ටැක්ට් කරගෙන පුළුවන් නම් උදව්වක් කරන්න කියලා උපකාරයක් කරන්න කියලා එහෙම කතා කරලා එහෙම තමයි මිස් අපිට කැමරාව දුන්නේ. ඒ වාසනාවන්තකමට තමයි ඒක හම්බුනේ. මේ මිස් එන ගොඩ යහපත් මිස් කෙනෙක්. මට උඩ මල්ලි උඹලට මේ කොහොමද මේ කැමරා එක දුන්නේ කියලා බලලකෝ. එයා අපේ වීඩියෝ බලලා තමයි එයා අපේ වීඩියෝ එක කොහොම හරි දැකලා එයා ඉන්නේ අපිට උදව් කරා කැමරාවක් කරන්න. ෆෝන් එකකින් නෑ වීඩියෝ කරලා යන්නේ. අපිට මේකත් දුන්නේ කැමරාවක් හොඳ. හරි කැමරාවක්වත් තිබුණේ නෑ යන්නේ. සමාවෙන් මචං මම බලගෙන මෙච්චර කල් ඔය වැරදිද ඉඳන් හිටියා. අයියා දැන් දන්නවනේ අයියේ දැන් ඔය ගමේ මිනිස්සු හිතන් ඉන්නේ අපි මේ මොනවා කරනවා කියලා. ඊගේක මිනිස්සු හිතන් ඉන්නේ අපි වැරදි වැඩ කරනවා වීඩියෝ කරනවා කියලා එකේ කරනවා කියලා අපි ඉතින් ඔව් මට ගොඩක් ආරංචිුනේ එහෙම තමයි බලගෙන. ඒක තමයි ගමේ මිනිස්සු එක දෙක කරලා අපි කරන වැඩේ වෙන විදියට අපි මිනිස්සුන්ට කියන්නේ ඉතින්. දැන් අයියා වුණත් විශ්වාස කරේ අපිට ටිකක් කර මාසිතේ උඹලා මොකක් හරි වෙන මොකක් හරි දින්නක් අතර මේ හැංගිලා දුවන කොට තමයි කියලා. ළමයි කියන්නේ මිනිස්සු කෙනෙක් ළමයි අයියට කියන්න දෙන්න අයියේ අපේ මිනිස්සෙක් දෙයක් කාලා කවදාවත් විශ්වාස කරන්න බෑ හැට දකින්න ගන්න. හරි බල්ලි හරි. මිනිස්සු නම් කොයි කතන්දර කියයි. හරි උඹලට සුබ අනාගතයක් තියෙනවා. අයියා thank you අයියා ඇත්තටම අපි අයියා උඹලා යන ගහලාගේ මිනිස්සු අඩුයි අයියා මිනිස්සු ගැන හිතන කට්ටිය. හරි බල්ලි හරි. අපි අපේ ගේම කොහොම හරි ගන්නවා අයියේ. හරි එහෙනම් මේක අරගෙන උඹලා ජීවිතේ සාර්ථක කරලා වීඩියෝ දාපන් ඈ. ඔය ඉස්සත් ඇත්තරම මොකෝ පිනක් උඹලා වගේ කොල්ලෝ ටිකට මන්නම් කියන්නේ උදව්වක් කරපු එක. ලක්ෂයක කාමාරක් තියෙනවා මානවා. බලන්න බයි දැන්. උඹලා වගේ මල්ලි ගුණ යහපත් අපි තමයි මිස් ගොඩක් දුක උදව් කරන්න මන් දන්න ධර්මයට. ඇත්තරම ෆෝන් එකකින් නෑ වීඩියෝ කරලා. ඔව්. හරි. අපිට එහෙම ලොකු දුන්නේ කැමරාවක් ගන්න සල්ලි දුන්නේ. ඇයි මචං උඹලා මේක හැංගිලා උඹලා ඇයි හැංගිලා නෑ අයියේ ඉතින් මිනිස්සු හිතන්නේ අපි බෙද වැරදි වැඩ කරනවා කියලා. ඉතින් අපි තාම මේක ඉතින් ලොකුවට පාවිච්චි කරන්න දන්නේත් නෑ. අපි අපිට මේ වගේ දේවල් හම්බුනා අනිත් දෙයක් නෙයි. අපි ඉතින් මේක ඉතින් මේ ටීමේ සයිටම් ඉගෙනගෙන හරියටම කරලා මිනිස්සුන්ට හරියට කියලා ඉතින් මිනිස්සුන්ගේ ඔළුවට අපි හරියටම වැඩි දාන්න කියලා බැලුවේ. ඉතින් අයියා ඒක තමයි කරන්න ඇති. ඉතින් බෑන්ඩේ මල්ලි මේක ඈ. ලස්සන වීඩියෝ එකක් ඉස්සරහා දාන්න ඕනේ අපිට බලන්න ඈ. හරියි අයියා අපි දවසක හරි දැනගෙන එනවා අයියේ කොහොමද මේ ගේම අපි කොහොම හරි ලංකාවම දන්න ජාතියක් කියලා තමයි අපි නතර වෙන්නේ. මගේ කැමරා මල්ලි තමන්ගේ කිව්වත් අඩුම ගන්න දෙන්නේ නැහැ. ඉනිත් එහෙම කරලා දැකලා ඉවරලා උඹලගේ ඇත්තට මල්ලි වාසනාවට. හරිද? මේ ගේම කොහොම හරි ඕක පණ වගේ පරිස්සම් කරන්න ඕනේ. අනිවාර්යයෙන් තේරෙනවද? අනිවාර්යයෙන්